පිරිමියෙක් ස්ත්‍රියක තම වසඟයටගෙන ඇයව පොළඹවා ඇගේ කන්‍යාභාවය නැති කළ විට එහිදී කන්‍යා දූෂණය නම් වර්ධ සංස්ථාපනය වීමක් සිදුවේ. ඉංග්‍රීසි නීතිය යටතේ කන්‍යා දූෂණය සම්බන්ධයෙන් ස්ත්‍රියක නඩු පැවරීමක් කළ නොහැකි අතර ඇයගේ ස්වාමිත්වයේ ඇති තැනැත්තාට ඇය සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන්. කන්‍යා දූෂණයකදී දූෂකයා විසින් ඇයගේ කන්‍යාභාවය නැති කිරීම නිසා ඇයට පහසුවෙන් විවාහ වීමට තිබූ හැකියාව අහිමි කිරීමට අලාභ ගෙවිය යුතු වෙනවා. මේ බව නඩු තීන්දුවලදීද තීරණය වෙලා තියෙනවා. දූෂිතයා විවාහ වූ පුද්ගලයෙකු නම් අලාභ ඉල්ලා සිටිය හැකි නමුත් දූෂිතයා විවාහකයෙකු බව ස්ත්‍රිය දැනගෙන හිටියොත් අලාභ ඉල්ලීම කළ හැකි නොවේ. මෙහිදී දූෂණයට පත්වෙච්ච ස්ත්‍රිය එම අවස්ථාවේදී කන්‍යාවක්ව සිටි බව ඔප්පු කළ යුතුයි. ඇය කන්‍යාවක්ව සිටියේ නැති බව ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ දූෂකයට. දූෂණය වීමෙන් පස්සේ වෙනත් පුද්ගලයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වා තිබීම අලාභ නඩුවක් පැවරීමට බාධාවක් නෙවෙයි. අලාභ නියම කිරීමේදී අධිකරණයේ විසින් ස්ත්‍රියගේ වයස, ඇය සමාජයේ දරූ තත්ත්වය, ස්ත්‍රිය දූෂණයට ලක්වෙච්ච ස්ත්‍රිය පසුව විවාහ වී සිටීද යන්න, දූෂණයේදී ඇය දැක්වූ විරුද්ධත්වය මොන වගේද, ඒ වගේම මේ විරුද්ධත්වයට එරෙහිව ඒ මැඩපවත්තන්න දූෂකයාගත් උත්සාහයන් මොනවද කියන කාරණා පිළිබඳ සලකා බැලීමක් කරනවා. ස්තුතියි.